හොඳයි. අපි හැමෝගෙන්ම අත්දැකීම් පාලනය කරන හරිම මූලික චක්‍රයක් ගැන අපි අද ගැඹුරින් කතා කරමු. අපි නිතරම දුකෙන් ගැලවෙන්න සතුට පස්සේ දුවනවා. ඒත් මේ දෙකම එකම කාසියක දෙපැත්ත වගේ නිමක් නැති ගමනක අපිව හිර කරගෙන ඉන්නවා නම් හරි මුලින්ම අපි පොදු මාතියක් පොඩ්ඩක් පැත්තකට දාමු. මෙතනදී මේ කියන චක්‍රය, ඒ කියන්නේ පුනරුත්පත්තිය කියන එක ඊළඟ ජීවිතය ගැන කතාවක් නෙවෙයි. නෑ, මේක අපි හැමදාම හැම මොහොතකමත් විඳින දුක සහ සතුට මාරුවට එන චක්‍රේ යන කතාවක්. ඉතින් මේ චක්‍රය හරියටම තේරුම් ගන්න නම් අපි පටන් ගන්න ඕනේ අමාරුම තැනින්. ඒ කියන්නේ දුකෙන්. නැත්තම් ගෝ කියන තැනින්. මොකද ඒකට හරිම විශේෂ සහ බලවත් ගුණාංග ටිකක් තියෙනවා. මේක හරිම සරලයි. හිතලා බලන්න දරා ගන්න බැරි බඩගින්නක් තියෙනවා. ඒක වේදනාවක්. ඒත් හොඳද කෑම වේලක් ලැබුණු ගමන් මොකද වෙන්නේ? අර දරුණු වේදනාව ක්ෂණිකවම පිරිසිදු සතුටක් බවට පත් වෙනවා. අපි දරුණු වේදනාවක ඉන්නකොට මුළු ලෝකෙම හැකිලිලා යනවා වගේ දැනෙනව නේද? අපේ ඔළුවට එන්නේ එකම එක දෙයයි. කොහොම හරි මේ වේදනාවෙන් ගැලවෙන්න ඕන කියන එක විතරයි. මේ වගේ එකම දෙයකට හිත යොමු වෙන එක හරිම බලවත් මානසික මෙවලම. හරි. බලන්න මේක කොච්චර බලවත්ද කියලා මේ මූලධර්මයේ පාලනය සඳහා පාවිච්චි කරලා තිනවා. හමුදා පුහුණුව, සත්තු හීලෑ කීම වගේ දේවල් වලදී හිතාමතාම දුකක් ඇති කරනවා. එතකොට ඒ දුකෙන් ගැලවෙන්න ඕන නිසා ඒ කෙනා හෝ සතා පාලකයා මත යැපෙන්න පටන් ගන්නවා. හිස්සුණු මනසකට ඕනම අලුත් දෙයක් දාන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි මේ කතාවේ තියෙන ලොකුම පරස්පරයක් එළියට එන්නේ. මූලාශ්‍රවල කියවෙනවා දීර්ඝ කාලයක් තිබුණු දැඩි සමාජ බෙදීමක් අවසන් වුණාම මිනිස්සුන්ට දැනුනේ විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක් කියලා. ඒ සතුටේ ප්‍රමාණය ඊට කලින් විඳපු වේදනාවට කෙලින්ම සමානුපාතික වුණා. එහෙමනම් හිතෙන්න පුළුවන් හරි දුකෙන් ලොකු සතුටක් එනවනම් අපි සතුටම උපරිම කරගම කියලා. ඒත් කතාවේ ඇත්තම පෙරලිය පටන් ගන්නෙ මෙතනින් තමයි. අපි මේ මූලික ප්‍රශ්නය අහමු. අපි නොසැහෙන්න ආස කරපු දෙයක් ලැබුණට පස්සෙත් ඒ සතුට ටික දවසකින් මැකිලා යන්නේ ඇයි? ඇයි ඒක ආයමත් දුකකට පෙරලෙන්නේ? මොකද සතුට ලැබුණු ඒ මොහොතේම ඒකේ සතුට කියන ගතිය නැති වෙලා යනවා. හිතට එක තැනක ඉන්න බෑ. ඒක වහාම ඊළඟ දේ හොයන්න පටන් ගන්නවා. ලස්සනම කෙනාව විවාහ කරගත්තට පස්සේ සමහර විට හිත වෙන කෙනෙක් හොයනවා. ඕනතරම් සල්ලි හම්බ කරාට පස්සේ හිත තවත් සල්ලි පස්සේ දුවනවා. මෙන්න මේ සංසන්දනයෙන් ඒ වෙනස පැහැදිලිවම පේනවා. දුක අපේ ආසාවන් එකම එක ලක්ෂයකට ගේනවා. ඒත් සතුට ඒක අපේ ආසාවන් පතුරවනවා. එකපාරට ගොඩක් දේවල් ඕන වෙනවා. අන්න ඒකෙන් අලුත්ම විදිහක දුකක් පටන් ගන්නවා. එහෙනම් කොහොමද මේ ලස්සන සතුට ආයමත් වේදනාවක් වෙන්නේ? මූලාශ්‍රවලට අනුව මේකට වගේ කියන්න ඕන ප්‍රධාන චූදිතයෝ දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ දෙකේ එකතුව තමයි හැමදේටම මුල. එකක් තමයි තණ්හාව. ඒ කියන්නේ සීමාවක් නැති ආසාව. අනික අවිද්‍යාව. ඒ කියන්නේ මේ චක්‍රය ගැන තේරුම් නොගෙන ආයෙත් එකම වැරද්ද කරන එක. ඉතින් අපි හොයාගෙන ගිය සතුටම මේ දෙක නිසා අපේ ඊළඟ දුකට හේතුව බවට පත් වෙනවා. එහෙනම් හිතෙන්න පුළුවන් දුකෙනුත් දුකට සතුටෙනුත් දුකට යනවා නම් මොකද්ද මේකෙන් ගැලවෙන විදිහ කියලා. මේ නිමක් නැති රෝදෙන් අපි බහින්නේ කොහොමද? ගැලවීමට කලින් එන්න ඕන පළවෙනි පියවර තමයි දැනුවත්කම. හේතල් කියන්නේ අන්න ඒකට. මේ චක්‍රය දිහා ඇස්සරලා බලන එක. දැන් මගේ සතුට දුකක් වෙන්න යන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව. අන්නේ දැනුවත්කම අපිව අරගෙන යනවා යෝල්බාන් නැත්තම් නිර්වාණය කියන තත්වයට. ඒක කොහෙවත් තියෙන ලෝකයක් නෙමෙයි. ඒක මනසේ සමබරතාවය. සතුටවම උඩ පනින්නේවත් දුකවම වැටෙන්නේවත් නැතුව ඒ දෙක මැද ස්ථාවරව ඉන්න එක. කතුවරයා වයස අවුරුදු 50න් පස්සේ එයාගේ ජීවිතය දිහා අපහු හැරිලා බලනවා. එයාට තේරෙනවා ජීවිතය කියන්නේ භාගයට භාගයක් දුකයි සතුටයි තියෙන දෙයක් නෙවෙයි කියලා. ඇත්තටම ඒක මේ වගේලු. 60%ක්ම දුක, 10% වගේ පොඩි සතුටක් සහ හරිම තීරණාත්මක 20ක් හැක සරල සාමයක්. මෙතන තියෙන වැදගත්ම පාඩම තමයි මේ. අපේ ඇත්තම ඉලක්කය වෙන්න ඕන අර පොඩි 10 සතුටක පස්සේ දුවන එක නෙවෙයි. ඒ විනුවට අර 20 සතුටක සාමයක කොටස ලොකු කරගන්න එක. අර නොයලෙන ස්ථාවර මැදමාවත වර්ධනය කරගන්න එක. ඉතින් අවසාන වශයෙන් මේ චක්‍රය ගැන හිතලා බලද්දී අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තටම ජීවිතේ හොයන්නේ తాවකාලික සතුටක්ද නැත්නම් සදාකාලික සාමයක්ද?